සිනවිඳ මොහඳුර පාප සිනවිඳ මොහඳුර පාප දෙල්වූ දහම් ප්‍රදීප දෙල්වූ දහම් ප්‍රදීප ආයිබෝවන් මගේ යාළුවනේ ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මගේ vlog එක තමයි ගමේ පන්සලේ කටින පින්කමයි. අපි මහනුවර ගිහිල්ලා බලපු සුන්දර ස්ථාන කිහිපයක් තමයි අද මගේ vlog එකේ ඇතුළත් වෙන්නේ. තඹගමුව පුරාණ රජමහා විහාරය තමයි අපේ පන්සල. කටින චීවර පූජාවේදී හාමුදුරුවන් 109ක් විතර මේ පන්සලට වඩම්මනවා. ස්වාමීන් වහන්සේලාට ආහාර පිළියෙල කරලා තිබුණේ මෙන්න මේ ආකාරයට. ගමේ සියලු දෙනාගේ සහයෝගයෙන් අන්තිමට වස් පින්කම ඉවර වුණේ මෙන්න මෙහෙමයි. කටින චීවරය අන්දනවා මේ කාටවත් බලන්න බෑ. ඒ නිසා ඒක වීඩියෝ කරන්න බෑ කොහොමත්ම. මේ තියන්නේ අපි නුවර ගියපු දවසක්. දළදා මාලිගාව ඇතුලේ මේ වගේ ලස්සන කැටයම් නිර්මාණය කරලා තියෙනවා. ඇතුළ වීඩියෝ කරන්න තහනම් නිසා වැඩි වීඩියෝ කරන්න බැරි වුණා. අපි ගියපු තවත් තැනක් තමයි රණවන පුරාණ මහා විහාරය. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන හිඳි පිළිමයක්ද නිර්මාණය කරලා තියෙනවා මේ පන්සලේ. ඊළඟට අපි ගියේ අම්බලුවාවේ. පහළම ඉඳන් වීඩියෝ කරද්දි මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හුළඟේ සරත් එක්කන් උඩට ගිහලා වීඩියෝ කරන්න බැරි වුණා. අපිට තව මෙන්න මෙහෙම නයි නටවන කෙනෙකුත් හම්බුණා. අම්බලුවාවේ ගමන මෙන්න මෙහෙම තමයි අවසන් වුණේ. අපි ආයෙත් නෙල්ලිගල යන පිටත් වුණා. මෙන්න මෙහෙම ලස්සන මල් වර්ගයක් තිබුණා. මේ තියෙන්නේ තඹාලේපිත බිත්තියක්. නෙල්ලිගල නිර්මාණය කරලා තියෙන විදිහටම තමයි කූරගලත් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අද මගේ මතකයන් පිරුණු vlog එක ඉවරයි. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් ඒකත් කියන්න. ඔයාලට සුබ දවසක්.